ඉන්දියට. මෙන්න මෙහෙ දීපන් බයිසිකලේ. මොක කොහෙවත් යනවා නෙමෙයි. මට මේ ගුබ්බෑමේ ඉඳලා එපා වෙලා තියෙන්නේ. ඔබ රොබත් එක්කත් පැටළුණා නේද මේ ළඟකදී? ඕකව මට පෙන්වන්න බෑ. උඹ හදන්නේ අමාරුවක වැටෙන්න. අම්මේ. ඌ මගේ නංගිව මැරුවේ අමුවේ. පව්කාරයෝ. ඒවා උන් අරයියයි. අම්මේ. අම්මට නංගි ගැන දුක නැද්ද? ධර්මයේ තුල ජීවත් වෙන්න උන්ට පුළුවන් ඒවා දරා ගන්න. රොබා ඇතුලේ හිටියේ මාස 3යි. දැන් ඌ ඇවිල්ලා එළියට ඇවිල්ලා රඟනවා. මට ඒක දරා ගන්න බෑ අම්මේ. අම්මේ කාගේවත් ජීවිත නැති කරන්න කාටවත් අයිතියක් නැහැ. පුතේ ක්‍රිස්තුස් වහන්සේ කියලා තියන්නේ එක කම්බුලකට ගැහුවොත් අනිත් කම්බුලක් හරවපන් කියලා. අම්මා එනවා කවුරුත් දැක්කේ නැහැ නේද? නෑ පුතේ නෑ. බලපන් පුතේ උඹ ගැංගේ හැටි. ඕක හැමදාමත් උඹට මෙහෙම කරන්න පුළුවන්ද? අම්මට මං හින්දා හරි කරදරයි නේද අම්මේ? මොනවා කරන්නද ඉතින්? මම මේක කලින් කිව්වා පුතේ. උඹ ජේසුට ලං වුන්නේ නැහැ. ජේසු බලවත්. ජේසු බලවත් නම් ඇයි කුරුස ගහෙන් බෑලා ආවේ නැත්තේ? ජේසු කුරුස ගහෙන් බැහැලා ආවනම් ඒ කතාව තාම ඉවර නෑ පුතේ. උඹටත් නතර කරන්න තැනක් තිබුණා පුතේ. මේ කතාව තව කොච්චර කාලයක් දුවයිද?
පුතේ ඔය බත් ටික කාපන් ඔන්න ඔහෙන් වාඩියක් වෙලා. වරේ වරේ. අම්මට සල්ලි කොහෙන්ද? මං ඔබේ බයිසිකලේ වික්කා. මටත් දැන් ජීවත් වෙලා මහන්සි පුතේ. මගේ කතාව මෙතනින් ඉවර කරන්න හිතෙනවා දැන්. අම්මේ අම්මට මුකුත් වෙන්න දෙන්නේ නැහැ අම්මේ. මට මොනවා වුණත් කමන්නේ. මම අම්මා හොද කරගන්නවා. එපා පුතේ මාව තියපන්. නෑ. එපා පුතේ තියපන්. අනේ පුතේ තියපන් මාව තියපන්. තියපන් පුතේ මාව තියපන්. නෑ අම්මේ. අනේ තියපන් පුතේ මාව තියපන්. ඇයි අම්මේ? ඇයි? තියපන්. අනේ උඹ මහවුලු ගෙදර ලගි. මම ඉස්පිරිතාලේ ලගි. උඹට ඒක දරා ගන්න බෑ පුතේ. අනේ ජේසු කුරුසගෙන් බැහැලා ආවා නම් ඒ කතාව තාම ඉවර නෑ පුතේ. උඹට නතර කරන්න තැනක් තිබුණා පුතේ.